මං අද SL වීඩියෝ YouTube channel එකෙන් ඔයාලට ගෙනාපු අලුත්ම වීඩියෝ එක තමයි ඔයාලා හැමෝම ආසාවෙන් යන්න බලන් ඉන්න ප්‍රසිද්ධ ස්ථානයක් වෙන ශ්‍රී පාදය නැත්නම් සමනල කන්ද ගැන විස්තර ටිකක්. මේ ළඟම එන පෝයෙන් ආරම්භ වෙන ශ්‍රී පාද වන්දනා සමයට යන්න බලන් ඉන්න ඔයාලා හැමෝටම වැදගත් දැනගත යුතු කරුණු ටිකක් මං අද ඔයාලට කියලා දෙනවා. සමනල කන්ද එහෙම නැත්නම් ශ්‍රී පාද ස්ථානය උස මීටර් 2243ක් පමණ වෙනවා. උසින් වැඩිම කඳු අතරින් තෙවන ස්ථානය මේ කන්දට හිමි වෙනවා. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ රත්නපුරය හා නුවරඑළිය දිස්ත්‍රික් වලට මැදිව මේ කන්ද පිහිටලා තියෙනවා. සමනල අඩවිය හෙක්ටයාර් 22380කට ආසන්න භූමි ප්‍රමාණයක් සහිත අබේ භූමියක් විදිහට 1940 ඔක්තෝබර් 25 වන දින ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මහවැලි ගඟ, කැලණි ගඟ, කළු ගඟ, වලවේ ගඟ වැනි ප්‍රධාන ගංගා කිහිපයක ජල පෝෂක ප්‍රදේශයක් විදිහට සලකනවා. සමනල කන්ද වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ එහි මුදුනේ පිහිටලා තියෙන ශ්‍රී පාද ලාංඡනය නැත්නම් සිරිපතුල හින්දා. මේක ලෝකයේ විවිධ ආගමිකයන්ට වැදගත් වන පුදබිමක් විදිහට සලකනවා. බෞද්ධ ආගමේ බැතිමතුන්ගේ විශ්වාසයට අනුව ශ්‍රී පාදය ගෞතම බුදුරජාණන් වහන්සේ තුන්වන වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනය පරිදි වම් සිරිපතුලේ සලකුණ මෙහි පිහිටලා තියෙනවා. හින්දු ආගමට අනුව හින්දු භක්තිකයන් මේක ශිව දෙවියන්ගේ පාසලකුණක් විදිහට සලකනවා. ක්‍රිස්තියානි ආගමට හා ඉස්ලාම් ආගමට අනුව බටහිර ජාතීන් හා මුස්ලිම් භක්තිකයන් මෙය ආදම්ගේ පිය සටහන් විදිහට සලකනවා. මේ සමනල කන්ද සුමන සමන් දෙවියන්ගේ වාසස්ථානයක් විදිහටත් බෞද්ධයෝ විශ්වාස කරනවා. පළමුවන විජේබාහු රජු දකුණු ඉන්දියානු ආක්‍රමණ වලින් පස්සේ රට එක්සේසත් කර ශ්‍රී පාදයට වන්දනා කරන බැතිමතුන්ගේ පහසුව තකා ධාන්‍ය වලින් පෝෂිත පලා බද්දල මාර්ගය ඉදිකිරීමට අනුග්‍රහය දක්වලා තියෙනවා. ශ්‍රී පාද වන්දනා සමය සාමාන්‍යයෙන් සෑම වසරකම උඳුවප්පුර 15ක ඒ කියන්නේ දෙසැම්බර් පෝයෙන් ආරම්භ වෙනවා. මේ ශ්‍රී පාද වන්දනා සමය වෙසක් පුර 15ක පෝයෙන් අවසන් වෙනවා. මැයි ඉඳලා දෙසැම්බර් දක්වා කාලය අවාරයේ විදිහටත් දෙසැම්බර් ඉඳලා මැයි දක්වා කාලය වාරයේ විදිහටත් හඳුන්වනවා. මේ අවාර කාලයේ අධික වර්ෂාව, මීදුම හා වනසතුන් නිසා කඳු නැගීම අතිශය දුෂ්කරයි. ශ්‍රී පාදස්ථානයට පිවිසෙන ප්‍රධාන මාර්ග දෙක විදිහට රත්නපුර පලාබද්දල මාර්ගයයි හැටන් මාර්ගයයි හඳුන්වලා දෙන්න පුළුවන්. පලාබද්දල මාර්ගය දුර වැඩි වුණත් ස්වභාවික සෞන්දර්යයෙන් අනුුණයි. හැටන් නල්ලතන්‍ය මාර්ගය වඩාත් ජනප්‍රිය හා පහසුම මාර්ගය විදිහට සලකනවා. මන් දැන් ඔයාලට කියලා දෙන්න හදන්න යාළුවනේ ශ්‍රී පාදයේ වන්දනා කරන්න යද්දී අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු ටිකක්. සාමාන්‍යයෙන් ශ්‍රී පාදයට යන විට බෞද්ධ බැතිමතුන් විදිහට අපි පිලී ಜಾති විදිහට අදහස් කරන මස් මාළු අනුභවයෙන් මත්පැන් භාවිතේනුත් වැළකීලා සුදු රෙදි කැබැල්ලක් හෝ පූජා වට්ටියක් රැගෙන යාම යහපත් විදිහට සලකනවා. දෙවන කාරණය තමයි පළමු වරට යන වන්දනා කරුවන් කිරිකෝඩු විදිහට හඳුන්වන අතර විශේෂ චාරිත්‍රයක් විදිහට ඉන්දිකටු පහනට ඉන්දිකටුවක් ගැසීම වැනි චාරිත්‍රයක් අනුගමනය කරනවා. ඒ වගේම පූජනීය ස්ථානයක් හේතුවෙන් ගෞරවය ආරක්ෂා වන පරිදි කතා බහ කිරීමත් හැසිරීමත් වැදගත් වන අතර බොහෝ දෙනාගේ මතය නම් ශ්‍රී පාදයේ නැගීමට පෙර සීත ගඟුලට බැස පිරිසිදු වී යා යුතු බවයි. බොහෝ බැතිමතුන් කඳු මුදුනට ගමන් කරන්නේ උදෑසන ඉර සේවය බැලීම සඳහා. ඒ සඳහා පෙරවරු 2-3 අතර කාලයේ ගමන ආරම්භ කිරීම සුදුසුයි. ඉර සේවය බලාගත් පසු කඳු මුදුනේ වැඩි වේලාවක් ගත නොකර ඉක්මනින් පහළට බැසීමෙන් ඉර අවුවෙන් ආරක්ෂා වීමට පුළුවන්.
ඒ වගේම කඳු මුදුනට යන විට ගමනට පහසු සැහැල්ලු ඇඳුම් රැගෙන යාමද වැදගත්. මොකද කඳු මුදුන ඉතා සීතල අධිකයි. සපත්තු නැත්නම් ස්ලිපර්ස් දාගෙන යන එක තවත් හොඳයි. ගල උඩින් යන විට ලිස්සා යා හැකි බැවින් ප්‍රවේශන් වෙන්න ඕනි. ගමන දුෂ්කර බැවින් මාර්ගයේ දෙපස විවේක ගැනීමට අම්බලන් නැතහොත් විවේක ස්ථානද තියෙනවා. කඳු මුදුනට යන විට ඔයාලට අවශ්‍ය ජලය, ආහාර, කුඩයක් වගේ දේවල් අරන් යන්න. මොකද කඳු මුදුනේ සාප්පුවල ඒවා මිල අධික විය හැකි. ඒ වගේම තවත් එක් සුවිශේෂී කරුණක් තමයි යාළුවනේ කඳු මුදුනේ ඇති ඝණ්ඨාරය. බැතිමතුන් වන්දනාමාන කළ වාර ගණනට අනුව මේ ඝණ්ඨාරය නාද කරනු ලබනවා. ශ්‍රී පාදස්ථානය කියන්නේ හාස්කම් වලින් පිරුණු අඩවියක් විදිහට බැතිමතුන් විශ්වාස කරනවා. යාළුවනේ මට ඔයාලගෙන් කරන්න පුංචි ඉල්ලීමක් තියෙනවා. ඔයාලත් ශ්‍රී පාදයේ වන්දනාමාන කරන්න යනවා නම් සමනල අඩවිය කියන්නේ ආරක්ෂිත ජෛව කලාපයක්. ඒ නිසා පොලිතින් ප්ලාස්ටික් වගේ දේවල් භාවිතා කරන එක අවම කරන්න. ඒ වගේම ඔයාලා රැගෙන යන කිසිදු කසල ද්‍රව්‍යයක් මග තොටේ දැමීමෙන් වළකින්න. ඒවා බෑග් එකට දාගෙන නැවත රැගෙන එන්න. ශබ්ද විකාශන යන්ත්‍ර, සංගීත භාණ්ඩ වාදනය කිරීමෙන් වළකින්න. ඒ වගේම වන සතුන්ට ගහකොළට පීඩා සිදු නොකර පරිසරයත් රැක ගනිමින් පරිස්සමට වන්දනාමාන කරලා නැවත එන්න. ඔබ යන ස්ථානය අපිරිසුදු නොකිරීමට ඔබ වග බලාගත යුතුයි. ඒ වගේම තව එක පුංචි ප්‍රාර්ථනාවක් තියෙනවා. ශ්‍රී පාදස්ථානයේ වන්දනාමාන කරන්න යන්න බලන් ඉන්න ඒ හැමෝගෙම සිහිනය ඉටු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් යාළුවනේ මං අද කියලා දුන්නේ ශ්‍රී පාදස්ථානය ගැන මන් දන්න විස්තර ටිකක්. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝම පරිස්සමට ගිහින් එන්න. හැමෝටම ජය වේවා.